අද අපි බලමු Naruto Land of Wave arc එකේ පළවෙනි එපිසෝඩ් එක. ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක දිග්ගම දිග වලිග 9ක් තියෙන මහ විශාල හිවලෙක් හිටියා. හිවලෙක් කිව්වට ඌ හිවල් රාක්ෂයෙක්. ඌට කියන්නේ Nine-tailed fox කියලා. ජැපනීස් වලින් නම් QB. උගේ එක වලිග පාරකින් මහා මේරු පර්වතය වුණත් කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන්ලු. මුගේ මේ කරදරින් බේරෙන්න ඕන නිසා නින්ජල සෙට් එකක් ඌව අල්ලගන්න ගේමට බැස්සා. උන් කොච්චර try කරත් එකම එක shinobi කෙනෙක්ට විතරයි මේ යකාව නවත්තන්න පුළුවන් උනේ. ඒ තමයි යොන්දායිමේ හොකාගේ. The Fire Shadow. කොනහ ගමේ නායකයා. ඌ අර නරිව පොඩි ළමයෙක්ගෙන්ගේ හිර කරලා ඌව සීල් කරලම දාලා. හැබැයි ඒත් සීල් කරන වෙලාවේ යොන්දායිමෙත් මැරිලා ගිහිල්ලා. මේ ඒ මිනිස්සයා සීල් තියපු පොඩි එකාගේ කතාව. The Tale of Naruto Uzumaki. නරුතෝ කියන්නේ ඒ කාලේ ඉඳන්ම කියන දේ කනකට අහන්න නැති පොඩි එකෙක්. උගේ අම්මයි තාත්තයි නැහැ. කිසිම යාළුවෙකුත් හිටියේ නැහැ. අර QB කියන හිවල මුගේ ඇතුලේ සීල් කරලා තියෙන නිසා ගමේ එකෙක්ටවත් නරුතෝ පෙන්වන්නත් බෑ. ඒකයි මූ එහෙම හැසිරෙන්නේ. හැබැයි නරුතෝයි ගමේ පොඩි උන් ටිකයි ඒ සීන් එක දන්නේ. ඒ ගැන කතා කරන එකත් සන්දයිමේ තහනම් කරලා තියෙන්නේ. සන්දයිමේ යොන්දයිමට කලින් හිටපු එක්කෙනානේ. නරුතෝගෙන්ගේ QB සීල් කරපු නිසා තමයි යොන්දයිමට ගම බේර ගන්න පුළුවන් උනේ. ඒ හින්දා යොන්දයිමේ හිතුවේ ගමේ උන් නරුතෝ වීරයෙක් විදියට පිළිගනීවි කියලා. ඒ වුණාට උනේ ඒකේ අනිත් පැත්ත. ඒකින් හින්දා තමයි ඒ ගැන කතා කරන එක තහනම් කරේ. නරුතෝ ගැන පොඩ්ඩක් හරි හොයලා බලුවේ උගේ නින්ජා ඇකඩමියේ ඉරුක සෙන්සර් විතරයි. කතාවේ මේන් කැරක්ටර් එක නරුතෝ වුණාට ඌ එච්චර මීටරයක් නෙවෙයි. අඩු ගානේ ඌට නින්ජා ග්‍රැජුවේෂන් එකවත් පාස් වෙන්න බැරි වුණානේ. ග්‍රැජුවේෂන් එක ෆේල් වුණාට අවුලක් නැහැ. සන්තයි ගාව තියෙන ස්ක්‍රෝල් එකෙන් එක ජුට්සුවක් හරි පුරුදු වුණොත් නින්ජා කෙනෙක් වෙන්න පුළුවන් කියලා මිසුකි සෙන්සර් නරුතෝට කිව්වා. ඌත් ඇකඩමියේ ඉන්න වෙන සෙන්සර් කෙනෙක්. ඌ ඒ නරුතෝව රවට්ටලා ඌට කියලා ස්ක්‍රෝල් එක හොරකම් කරන්න හදන්නේ. ඒකේ තියෙන ජුට්සු ප්‍රැක්ටිස් කරන්න තහනම්. හෙන්න ඩේන්ජරස්. ඒකයි. නරුතෝට නින්ජා ඇකඩමියෙන් කොහොම හරි පාස් වෙන්න ඕන නිසා ඌත් ගුණා වගේ ස්ක්‍රෝල් එක හොරකම් කරා. ඌට කවදක හරි හොකගේ වෙන්නයි ඕන. එතකොටවත් ගමේ උන් ඌට පොඩ්ඩක් හරි රෙස්පෙක්ට් කරාවි කියලා ඌ හිතන් ඉන්නේ. ඉතින් නරුතෝ හොයන සන්දමේ සෙට් එකක් යවුවා. උන් නරුතෝ හොයාගන්න කලින් වෙලාවට ඉරුකෝ සෙන්සර්ට නරුතෝව හම්බ වුණා. ඒ වෙලාවේ තමයි ඉරුකෝගේ මිසුකිගේ ඩබල් ගේම ගැන දැනගත්තේ. හැබැයි ඒ වෙලාවේ මිසුකි කොහෙන්ද මතුවෙලා හෙනපත ශිරුකෙන් එකක් නරුතෝගේ පැත්තට විසි කරා. සෙනිකව නරුතෝ බේරගන්න ඉරුකෝ එතෙන්ට පැන්න. තුවාලේ වෙච්ච ඉරුකව දැක්කම නරුතෝට යක්ෂා වේස වුණා. ඉරුකෝ සෙන්සර් අත තිබුවොත් මන් තෝ මෙතනම ඉවරයක් කරනවා කියලා නරුතෝ අර ස්ක්‍රෝල් එකෙන් පුරුදු වෙච්ච එකම එක ජුට්සුව කරලා පෙන්නුවා. තජු කගෙබුන්චින ජුට්සු මෙන්න යකෝ එතකොට නරුතෝ වගේම ක්ලෝන් ෂැඩෝ ක්ලෝන් කගෙබුන්චින් 1000ක් විතර කොහෙන්දෝ එකපාර මතු වුණා. මතු වෙලා උන් ඔක්කොම මිසුකිට හොම්බ රිවර්ට් වෙන්න දුන්නා. ඊට පස්සේ ඉරුකෝ නරුතෝ පාස් කළා ඌව ගෙනින් ලෙවල් එකට ප්‍රොමෝට් කරා. ඉතින් බලන් යනකොට මිසුකි කිව්ව කතාව ඇත්තනේ. ස්ක්‍රෝල් එක හොරකම් කරපු නිසා තමයි ග්‍රැජුවේෂන් එක ගත්තේ. එහෙනම් ඉක්මනට දෙවෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු.